අන්තර්ජාලය හරහා සාර්ථක මුදල් උපයන්න කැමති සියලුම දෙනාව අද පිළිගන්නවා පැන්ඩා ටීචින් YouTube channel එකෙන් අරන් එන තවත් වීඩියෝයක් එක්ක. ඔන්නෝනේ මම අද වීඩියෝෙන් ඔයාලට ගෙනත් තියෙන්නේ ට්‍රේඩ් කරලා මුදල් earn කරන්න පුළුවන් අලුතෙන්ම ප්ලැට්ෆෝම් එකක් කරගෙන තමයි මම අද වීඩියෝෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ ප්ලැට්ෆෝම් එක ගැන මම ඊට කලින් වීඩියෝවක් දැම්මා. අන්න ඒ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා කොහොමද මේක හරහා මුදල් earn කරන්නේ. ඒ වගේම අලුත් කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් මේ ප්ලැට්ෆෝම් එක හරහා මුදල් earn කරගන්න. ඒතර මේකට පොඩි ආයෝජනයක් කරන්න සිද්ධ වෙනවා. පොඩි ආයෝජනයක් කරලා තමයි අපිට මේකේ තියෙන ට්‍රේඩින් ඔප්ෂන් හරහා මුදල් earn කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඒතකොට මේ ට්‍රේඩින් ඔප්ෂන් හරහා අපිට මුදල් earn කරා යනකොට අපිට loss වෙන්නත් පුළුවන්. ඒ වගේම අපිට profit එකක් ලැබෙන්නත් පුළුවන්. අර සාමාන්‍යයෙන් දන්නවා ට්‍රේඩින් කියන්නේ ඉතාමත් රිස්ක් වැඩි වැඩක් තමයි මේ ට්‍රේඩින් කියන්නේ. ඒතකොට මේ විදිහට ට්‍රේඩින් හරහා අපිට මුදල් earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට මම අද කියලා දෙන ක්‍රම ඔයා හරියටම follow කරනවා නම් ඔයාලට පුළුවන් ට්‍රේඩින් හරහා මේ විදිහට loss නොවී මුදලක් earn කරගන්න. ඉතින් වීඩියෝ යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම notification bell icon එකත් all කරලා තියාගත්තොත් අපි videos දාපු ගමන් ඔයගොල්ලෝ notification හරහා ගන්න ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් කතා කරමු මොකද්ද මේ අද මේ විදිහට කතා කරන trading platform එක කියලා. එතකොට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එක ඕපන් කරගන්න. ඩිස්ක්‍රිප්ෂන් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ලින්ක්ස් දෙකක් දාලා තියෙනවා. ඒකට platform එකේ link එක දාලා තියෙනවා. ඒ වගේම තව යටින් link එකක් දාලා තියෙනවා. එතකොට ඒ link එකෙන් ආවට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ දෙවෙනි link එක touch කරගන්න. touch කරගත්ත පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මෙයාලගේ official මේ විදිහට website එනවා. එතකොට මේ website එකට ආවට පස්සේ මේ website එකෙන් අපිට දාලා idea එකක් ගන්න පුළුවන් මේ මොකද්ද මේ company එක. එතකොට මේ company එක ඇත්තටම verified company එකක්. එතකොට කොහොමද මේක වැඩ කරන්නේ කියලා අන්න ඒ ටික අපිට මේ site එක කරහා බලා ගන්න පුළුවන්. එතකොට මේකනේ මේ අපි වැඩ කරන සයිට් එක. එතකොට මේ සයිට් එකෙන් බලා ගන්න පුළුවන් අපිට මේකේ කොහොමද අපි මේ සිග්නල් ලබා ගන්න, සිග්නල් වලට කොහොමද අපි ට්‍රේඩ් කරන්නේ වගේ දේවල් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒතර මේ විදිහට ආවට පස්සේ අපිට මේ විදිහට තමයි මේකේ හෝම් පේජ් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට මේක කියලා තියෙනවා මේ විදිහට AI සිග්නල් සපෝට් කරනවා කියලා. ඒ වගේම මේ විදිහට ඉන්ස්ටන්ට් ප්‍රේ අවුට් ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒවගේ මවාට මෙතින් ඩෙම කවන්ට හදාගන්න පුලන් ඩෙම කවන්ට හදාගෙන වලට මේකේ වලා ලයිව කවන්ට පලේ කරන්න කලින් වලට පලේ කල බලන්න පුළුවන්. මේතර බලාගන් පුලන් ඉටි කල්තුනත් තින නත ටච් කරගතරස බලාගන්න පුලන්ගෙන මෙ මේ විදිර අපිට AI සිගනල්ස් කියලතනත් තියෙනවා. අනත ටච් කරගන්න එත ටච් කරගතරස බලාගන්න පුලන්ගෙන මේදර ටෙලිග්‍රම් චන් ලගේ අපිට ලබාදනවා. තොට මේ දර බලාගන්න පුළුවන්ගෙන මේකින් අපිට ට්‍රේඩිං කරන්න අවශ්‍ය කන සිගනල්ටික ලබාගන්න පුළුවන් චනල්ටික අපිට ජොන්නීමේ හැකියාව තියෙනවා. මෙතන බලාගන්න පුළුවන් එතේරියම් 10 කෙන channel එක බලාගන්න පුළුවන්. ඒක අපිට බලාගන්න පුළුවන් මෙතනින් මේ අදාළ කරන AI සිග්නල් ලබා දෙන channel තියෙනවා. ඒතකොට ඔයාලට මේ channel වලට join වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බලාගන්න පුළුවන් BTC 28 කියලා channels වගේක් තියෙනවා. ඒතකොට ඒ channel වලටත් ඔයාලට join වෙලා සිග්නල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් සිකියුරිටි කෙන් තැනට ආවට පස්සේ මේකේ තියෙන සිකියුරිටි එක ගැන අපිට විස්තර බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ කම්පැනි එක මොකක්ද ඒ වගේම මෙන්න විදිහට බලා ගන්න පුළුවන් කම්පැනි එක වෙරිෆයිඩ් කම්පැනි එකක්ද කියලා බලා ගන්න පුළුවන්. මේ විදිහට බලා ගන්න පුළුවන් සර්ටිෆිකේට් එකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. විදිහට බලා ගන්න පුළුවන් මෙයාලගේ මේ විදිහට ඩොකියුමන්ට් තියෙනවා. මේ ප්ලැට්ෆෝම් එකේ රෙජිස්ටර් කරලා තියෙන වගේ ඩොකියුමන්ට් අපිට මෙන්න මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අපිට මේකේ සිකියුරිටි ගැන බලා ගන්න තියෙන්නේ. ඒ වගේම බලා ගන්න පුළුවන් ඇෆිලියේට් කියන තැනට ආවට පස්සේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. අන්න ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට මෙන්න මේ විදිහට මුදල් earn කරගන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට මේ කට්ටිය මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒතර ඔයාලට ඒ ටික පැහැදිලි නැති ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපිට contact us කියලා option එකක් තියෙනවා. අන්න එතන touch කරගත්තොත් ඔයාලට මෙයාලා සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට දල අයිඩියක් ලැබෙන්න ඇති මේ මොකද්ද මේ platform එක. ඒතකොට මේක verified platform එකක්. මේ platform එක හරහා අපිට ලේසියෙන්ම මුදල් earn කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද අපි platform එකට ගිහලා කතා කරමු කොහොමද මේ account එක create කරගන්නේ, කොහොමද අපි මේ විදිහට trade කරන්නේ, කොහොමද අපි මේ trading වලින් profit එකක් ලබා ගන්න කියලා අද වීඩියෝෙන් කතා කරමු. ඔයාලට කරන්න තියෙන platform link කියලා දාලා තියෙනවා. පළවෙනිට අන්න එතන touch කරගත්තොත් ඔයාලා මෙන්න මේ විදිහට sign up form එක open වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් තියෙනවා ඔයාලගේ Telegram account එක ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. ඔයාලගේ Telegram phone number එක හරි username එක හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ WhatsApp account එක පාවිච්චි කරනවා. WhatsApp account එක පාවිච්චි කරනකොට ඔයාලට WhatsApp හදපු ඔයාලගේ phone number එක ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ email address කියන තැනට ඔයාලට වැඩ කරන email address එකක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ address එක ලබා දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අපිට බටන් එකක් තියෙනවා. අන්න එතන touch කරගත්තට පස්සේ අපේ
අදාළ කරන ඊමේල් ඇඩ්‍රස් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් යනවා. අන්න එතෙන්ට ඒ කෝඩ් එක ඔයාලට වෙන විදිහින් බලා ගන්න පුළුවන්. ඊමේල් කෝඩ් කියලා තැනක් තියෙනවා. අන්න එතෙන්ට ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙන විදිහට බලා ගන්න පුළුවන් පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න පුළුවන්. පාස්වර්ඩ් එක ඇතුළත් කරගන්න ඔයාලට වැඩ කරනකොට ඔයාලට මතක හිටින පාස්වර්ඩ් එක ඇතුළත් කරගන්න. එතකොට ඔයාලට ලොග් ඉන් වෙනකොට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතනින් ප්‍රොමෝෂන් කියලා තියෙනවා. එතනින් ඔයාලට ඔටෝමැටිකලිම කෝඩ් එකක් එන්ටර් වෙලා ඇති. නැත්නම් ඔයාලට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන කෝඩ් එක ඇතුළත් කර ගැනීමේ හැකියාව තියෙන විදිහට ඔයාලා කෝඩ් එක ඇතුළත් කරගත්තොත් ඔයාලට ඩිපොසිට් කරනකොට බෝනස් ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. අන්න විදිහට ඔයාලට මේ account එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතනින් login කියන තැන ටච් කරලා ඔයාලා බලා ගන්න පුළුවන් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ලබා දීලා ඔයාලගේ account එකට log වීමේ හැකියාව තියෙනවා. එතරවාල මේදර සයිට ලොගනට පස්ස මෙන්න මේදර තමවලට ඉන්ටවෙස්ස බලාගැනීම හැකියාව තියෙන මේද සයිටරට පස්සවලට මේ වගේ බලාගන්න පුළුවන්ගෙනවා තර බලම කොහොද මේක මුලින්ම වැඩ පටන්ගන්න කළ වල බලාගන්න පුළුවන් මෙන්න මෙතින් ටොප් ට්‍රේස් ටේට් කෙන්තන්ට අවට පස්සවාලට මේක ට්‍රේට් කරන පුළුවන් ක්‍රමටික මේ විදිර මේ කට්ටිය සඳහන් කරලා තියෙනවා තරවාල මුලින්ම මේකට මුදල් දාගන්න මුදල් දාගන්න තියගෙන කතාකරු මෙන්න මෙතින් බලාගන්න පුළුවන් වලට තියෙනවා ප්‍රොෆයිල් මාර්කයක් තියෙනවා අන්න එතන ටච් කරන්න පුළුවන් ටච් කරතොත් බලාගන්න පුළුවන් ඔයාලගේ ටෝටල් ඇසෙට්ස් එක බලාගන්න පුළුවන් එතන මේක ඩෙමෝ account එක මම ඩෙමෝ account එකකින් තමයි ඔයාලට වැඩ කරන විදිහ ගැන පැහැදිලි කරන්නේ එතනින් බලාගන්න පුළුවන් ඔයාලට ටෝටල් ඇසෙට්ස් එක මේ විදිහට බලාගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මෙතනින් තියෙනවා ඩිපොසිට් විත්ඩ්‍රෝ කියලා තැන් දෙකක් තියෙනවා අන්න එතනින් ඔයාලට ඩිපොසිට් කියන තැන මුලින්ම ටච් කරගන්න පුළුවන් එතන ටච් කරගත්තොත් ඔයාලට බලාගන්න පුළුවන් නම් මේක අපිට ඩිපොසිට් කරන්න පුළුවන් මෙතඩ් දෙකක් තියෙනවා එවෙන විදිහට බලාගන්න පුළුවන් ඔයාලට ටයිප් එක සිලෙක්ට් කරන්න තියෙනවා ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි හරහා කෙලින්ම ඔයාලට මුදල් තැන්පත් කරන්න පුළුවන් ඔයාලට USDT TRC 20 පුළුවන් ඒ වගේම TRX වලින් ඩිපොසිට් එකක් ගන්න පුළුවන් ඊට අපි මෙතන USDT කියන තැන ටච් කරගත්තට පස්සේ බලාගන්න පුළුවන් අපිට මිනිමම් USDT 5 ඉඳන් ඩිපොසිට් කරන්න පුළුවන් එතකොට USDT TRC 20න් අන්න විදිහට මුදල් ඩිපොසිට් කරන්න පුළුවන් ඊට මෙතනින් amount ඇතුළත් කරන්න පුළුවන් ඔයාලට 5ක් හෝ 10ක් හෝ ඔයාලට amount ඇතුළත් කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට සබ්මිට් කියන තැන ටච් කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් අපිට link එකක් generate මේ විදිහට අදාළ කරන address එක generate කරනවා අන්නේ address එක අපි copy කරගෙන ඒකට අපි මේ විදිහට payment එක කරන්න පුළුවන් ඒ විදිහට payment එක කරාට පස්සේ payment එක අපේ wallet එකෙන් send වුණාට පස්සේ අපිට මෙතනින් confirm කරගෙන අපේ deposit එක මේකට දාගන්න පුළුවන් ඒ වගේම බලාගන්න පුළුවන් ඔයාලට මේකේ තියෙනවා TRX කියලා දනක් අන්න එතනට ආවොත් TRX අපිට 30 ඉඳන් ඩිපොසිට් කරන්න පුළුවන්. ඒතකොට ඔයාලට 30ක් හෝ 30ට වැඩි amount එකක් ඇතුළත් කරලා අර විදිහටම සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අදාළ කරන ඇඩ්‍රස් එක ජෙනරේට් කරනවා. ඒකට ඔයාලට අදාළ කරන මුදල ඩිපොසිට් කරලා කන්ෆර්ම් කරගත්තට පස්සේ ඔයාලගේ wallet එකට ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි ඒ විදිහට තමයි අපි ක්‍රිප්ටෝ කරන්සි හරහා මේකට පේමන්ට් එකක් කරගන්නේ. නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ලීගල් ටෙන්ඩර් කියලා ඔප්ෂන් එකක්. අන්න එතන ටච් කරගත්තා පස්සේ මෙතන බලා ගන්න පුළුවන් LKR වලින් අපිට ඩිපොසිට් කරන්න පුළුවන් මිනිමම් අපිට රුපියල් 1000 ඉඳන් ඩිපොසිට් කරන්න පුළුවන්. එතන ටච් කරගෙන ඔයාලට මෙතනින් amount එක 1000ට වැඩි amount එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට receive වෙන ප්‍රමාණය බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක submit කරගත්තා පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට මෙන්න මේ විදිහට අදාළ කරන details ටිකක් ලබා දෙනවා. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් ලංකාවේ බැංක් එක details වගේක් ලබා දෙනවා. අන්න එතන ඔයාලට ඒ ටික copy කරලා ඔයාලට මේ බැංක් එකට අදාළව ඔයාලට ඩිපොසිට් එක කරන්න පුළුවන්. ඩිපොසිට් එක කළා ඔයාලට හම්බ වෙනවා රිසිට් එකක්. අනේ රිසිට් එක ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් payment voucher කියලා තැනක් තියෙනවා. අන්න ඉතින් ඔයාලට අප්ලෝඩ් කළා ඔයාලට මෙතනින් payment එක confirm කරගෙන ඔයාලට මේකට ඔයාලගේ ලංකාවේ බැංකුව හරහාම ඩිපොසිට් එකක් දාගැනීමේ හැකියාව තියෙනවා. හරි ඒ තමයි අපිට මේකේ මේකට මුදල් දාගන්න තියෙන අපි බලමු කොහොමද මේකේ වැඩ පටන් ගන්න කියලා. ඔයාලට මෙතනින් ආවට පස්සේ ප්‍රොෆයිල් එකට ආවට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් සිකියුරිටිස් කියලා තැනක් තියෙනවා. අන්න එතනින් ඔයාලට ටච් කරලා ඔයාලගේ පාස්වර්ඩ් වගේ දේවල් ඔයාලට මාරු කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි මෙතන අපි හෝම් පේජ් එකට හෝම් පේජ් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් කැල්කියුලේටර් කියලා තැනක් තියෙනවා. අන්න එතන අපිට ටච් කරන්න පුළුවන්. එතන ටච් කරලා පස්සේ අපි දාන මුදල අපිට මේ විදිහට කැල්කියුලේට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්ටෙප් ගණනකට හදා ගන්න පුළුවන්. එතකොට මෙතනින් කැල්කියුලේට් කරන ස්ටෙප් ගන්නටම අපි දානවා නම් 8 වෙනි ස්ටෙප් එකෙන් පස්සේ මේ කට්ටිය 9 වෙනි ස්ටෙප් එක ලොස් වුණොත් මේ කට්ටිය අපිට අපේ ට්‍රේඩ් කරපු මුදල ආපහු රිෆන්ඩ් කරනවා කියලා තියෙනවා. ඒතකොට ඔයාලට ඒ විදිහට ට්‍රේඩ් කරලා යනකොට ඔයාලා ලොස් වෙනවා නම් ඔයාලා මේ විදිහට හරියටම ස්ටෙප් ටිකක් හදාගෙන ස්ටෙප් 8ක් හදා ගන්නවා නම් ඔයාලට ඊළඟ ස්ටෙප් එකෙන් ඒකත් ලොස් වුණොත් මේ කට්ටිය ලබා දෙන සිග්නල් එකෙන් ඒකත් ලොස් වුණොත් ඔයාලට පුළුවන් ඔයාලගේ මුදල ආපහු රිෆන්ඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔටෝමැටිකලිම රිෆන්ඩ් කරනවා කියලා තියෙනවා. එතකොට ඔයාලා මෙතනින් $100ක් දානවා නම් $100ක් ඔයාලට මේ විදිහට ඇතුළත් කරන්න පුළුවන් ප්ලෑන් එක හදා ගන්න පුළුවන්. මෙතනින් කැල්කියුලේට් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ස්ටෙප් 8කට මේ කට්ටිය හදලා දෙනවා. මේ ස්ටෙප් 8 ඔයාලා ෆලෝ කරගත්තොත් ඔයාලට ලොස් නොවි මේකේ ප්‍රොෆිට් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි මෙතරින් මුලින් බලමු මේ BTC 22 කියන එකෙන් කොහොමද අපි ට්‍රේඩ් දාන්නේ කියලා. ඒක උඩ ටච් කරගන්නම් මම මේ විදිහට ටච් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට උඩින් chart එකක් කරනවා. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්
මේකේ අපිට රිසල්ට් එකක් තියෙනවා. ඒතර මේක අපිට 1 minute signal ලබා දෙනවා. 1 minute වලට අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ වගේම 3 minute 4 minute වගේ අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ඒතර ඔයාලට මෙතනින් available balance එක බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් select type එකක් තියෙනවා. අන්න එතනින් අපිට පුළුවන් big, small, ඊට පස්සේ old, even ඒ වගේ අපිට select කරලා මේකේ ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ බලාගන්න පුළුවන් මෙතන amount ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට trade button එක තියෙනවා. ඒ වගේ මේ time countdown එක යනවා. මේ time countdown එක ඇතුළත අපිට මේකට trade එකකට enter වෙන්න පුළුවන්. ඊට පස්සේ බලාගන්න පුළුවන් අපිට තියෙනවා Ethereum 10 කියලා තැනක්. අන්න එතෙන්ට આવොත් අපිට මේකේ colors වලට trade කරන්න පුළුවන්. colors වලට trade දාලා මුදල් earn කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මම ඔයාලට description එකේ දාලා තියෙනවා මේකට අදාළ කරන signal ලබා ගන්න පුළුවන් channel එකක්. අන්න ඒ channel එකට ඔයාලට join වෙන්න පුළුවන්. එතකොට මේක තමයි අදාළ කරන සිග්නල් channel එක. මේ channel එකට ඔයාලට join වීමේ හැකියාව තියෙනවා. මම ඒකේ link එක දාලා තියෙනවා. ඔයාලට ඒකෙන් මෙන්න මේ විදිහට join වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට ආවට පස්සේ බලා ගන්න පුළුවන් නම් මේකේ signal ලබා දෙනවා. මේ විදිහට signal type එකක් ලබා දෙනවා. එතකොට ඉතින් බලා ගන්න පුළුවන් අපිට මේකෙන් 5 minute signal තමයි මේ කට්ටිය මෙන්න මේ විදිහට ලබා දෙන්නේ. ඊට පස්සේ ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් period ID එකක්. ඒ වගේ දේවල් වලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් අපි විදිහට සාමාන්‍ය signal එකක් ගත්තාම මේ signal අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මේ channel එකට ආවට පස්සේ මේ channel එක අපිට මෙන්න මේ විදිහට links වගේක් දාලා තියෙනවා. ඒතකොට මේ විදිහට බලාගන්න පුළුවන් වෙනවා මෙයාලගේ දැන්ට තියෙන signal channel ටික ඔක්කොම බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ channel වලට ඔයාලට join වෙන්න පුළුවන්. මෙතනින් බලාගන්න පුළුවන් අපිට තියෙනවා ETH trading signal group 1 කියලා බලාගන්න පුළුවන්. අන්න ඒකට අපි මේ විදිහට touch කරගමු. touch කරගත්ත පස්සේ මෙන්න මේ විදිහට අපිට channel එකකට යනවා මේ වගේ signal ලබා දෙනවා බලාගන්න පුළුවන්. ඒ විදිහට බලාගන්න පුළුවන් මේක අපිට ලබා දෙන්නේ 1 minute signal. ඒතර ඒ විදිහට 1 minute signal වලට බලලා trade කරගන්න පුළුවන්. ඒතර ඔයාලා අනිවාර්යයෙන්ම මේ trade කරනකොට step ටික හදාගන්න ඕනේ. step 8කටවත් ඔයාලගේ balance එක කඩා ගන්න ඕනේ. balance එක කඩාගත්තොත් තමයි ඔයාලට loss වුණොත් සාමාන්‍යයෙන් මේ step ටික loss වුණොත් ඔයාලට ආපහු නැවත refund කරගැනීමේ හැකියාව ලැබෙන්නේ. බලමු කොහොමද මේ විදිහට අපි trade එකක් හරියටම දාගන්නේ මේ ලබා දෙන signal වලට කියලා. ඒ විදිහට ගත්තාම බලාගන්න පුළුවන් වෙනවා මේ signal එක උඩින් බලාගන්න පුළුවන් type එකේ තියෙනවා 1 minute signal. ඊට පස්සේ බලාගන්න පුළුවන් මේ විදිහට කලින් period number එක බලාගන්න පුළුවන්. ඔයාලට period number එකේ අවසාන ඉලක්කම් තුන තමයි බලන්න දෙන්නේ. 940 934 කියලා ලබා දීලා තියෙනවා. ඊට පස්සේ බලාගන්න පුළුවන් ඒක loss වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළව ඔයාලට බලාගන්න පුළුවන් signal එකක් ලබා දීලා තියෙනවා. ඒ signal එකේ බලාගන්න පුළුවන් next signal එක මෙන්න විදිහට බලාගන්න පුළුවන් වෙනවා. period number එක බලන්න. ඊට පස්සේ බලාගන්න පුළුවන් ඔයාලට trade කරන්න කියලා තියෙන පාට තියෙනවා බලාගන්න පුළුවන්. ඒතර මේක Ethereum chart එකක් තමයි යන්නේ. ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට signal ටික තියෙනවා. ඒතර ඔන්න දැන් signal එකක් මෙන්න විදිහට ලබා දීලා තියෙනවා. ඒක බලාගන්න පුළුවන්. කලින් signal එක loss වෙලා හින්දා විදිහට අපිට දාන්න කියලා තියෙනවා. හින්දා බලාගන්න පුළුවන්. රතු පාට තමයි දාන්න කියලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි යනවා මෙන්න මේ විදිහට අපේ මේ විදිහට open කරගන්න. ඊට පස්සේ බලාගන්න පුළුවන් මෙන්න මෙතනින් අපිට පුළුවන් මේ විදිහට දාන්න red කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන amount එක දාන්න පුළුවන්. මම මේ විදිහට දානවා ඩොලර්ස් එකක් කියලා. දාලා මෙන්න මෙතනින් බලාගන්න පුළුවන් trade කියලා තැනක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේක confirm කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් trade කියන තැන touch කරලා ඔයාලට මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බලාගන්න පුළුවන් success කියලා වැටෙනවා. ඊට පස්සේ බලාගන්න පුළුවන් මෙන්න මෙතනින් time countdown එක යනවා. එතකොට මේ time countdown එක ඉවර වුණාට පස්සේ ඔයාලට result එක බලාගන්න පුළුවන් වෙනවා. ඔයා දාපු trade එක loss වුණාද win වුණාද කියලා. ඒක සාමාන්‍ය trade එක loss වුණාට පස්සේ ඔයා හදාගත්ත chart එක අනුව ඔයාලට දාන්න පුළුවන්. ඔයාලා ඩොලර්ස් එකෙන් පටන් ගන්නවා. ඊළඟට ඔයාලට ඒක loss වුණොත් දාන්න තියෙන්නේ ඊළඟ එකෙන්. ඔන්න ඉතින් බලාගන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට win කරගත්ත පස්සේ මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් අපේ balance එක වැඩි වෙනවා. ඒතර මේ විදිහට දාගත්ත පස්සේ බලාගන්න පුළුවන් අපි ඩොලර්ස් එකක් දැම්මම නම් අපිට $0.95ක ප්‍රමාණයක් අපි මේ විදිහට එක trade එකකින් win කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට බලාගන්න පුළුවන් නැවතත් අපි යන් මේ විදිහට signal channel එකට පස්සේ බලාගන්න පුළුවන් අන්න ඒක මේ විදිහට win කරා කියලා තියෙනවා. ඊට පස්සේ බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒකට අදාළව එක win කරපු හින්දා ඊළඟ period number එකට අදාළව විදිහට බලාගන්න පුළුවන් trade එක ඊළඟ දාන්න ඕන signal එක ලබා දීලා තියෙනවා. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් period number එක මෙන්න මෙතනින් තමයි period number එක සඳහන් වෙන්නේ. මෙන්න විදිහට බලාගන්න පුළුවන් period number එක තියෙනවා. period number එක බලලා ඔයාලට මෙන්න මේකට දාගන්න පුළුවන්. ඒතර ඔයාලා type එක හරියටම බලන්න type එක බලලා 1 minute 3 minute 5 minute ලබා දෙන්න කියලා බලලා ඔයාලට trade කරන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි ඔයාලා මේ Ethereum එකට bet කරන්න ඔයාලට එකේ පාට තෝරලා තමයි මුදල් earn කරගැනීමේ හැකියාව තියෙන්නේ. අන්න ඒ විදිහට ඔයාලට මේ signal channel එකට join වෙන්න පුළුවන්. signal channel එකට join වෙලා ඔයාලට මේකේ trade කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බලාගන්න පුළුවන් BTC එකට අදාළව ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා BTC group එක තියෙනවා.
මෙන්න මෙතින් ඔයාලට බලන්න පුළුවන්. ඒකට ඇවිල්ලා ඒක රජ් වෙනලා ඔයාලට අදාළ කරන සිග්නල් ටික බලලා ඔයාලට ට්‍රේඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට ඔයාලා මේ විදිහට ස්ටෙප් හදාගෙන අනිවාර්යෙන්ම ට්‍රේඩ් කරන්න. ඒතකොට මේ විදිහට ස්ටෙප් අඩකට වැඩිය යනවා නම් ඔයාලට අපහු බැලන්ස් එක රිෆන්ඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් මේ වෙනකොට සක්සස් වෙලා තියෙනවා. වින් කරපුවා ටික බලා ගන්න පුළුවන් මේ විදිහට. ඔයාලට මෙතනින් ඒ විදිහට දාලා තියෙනවා chart එකක්. අන්න ඒ chart ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ බිට්කොයින් එක ඔයාලට ට්‍රේඩ් කරන්න තියෙනෙත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලා බිට්කොයින් එක ට්‍රේඩ් කරනවා නම් මෙතනින් ඔයාලට BTC කියන තැන ටච් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් මේ කට්ටිය ලබා දෙන සිග්නල් එකට අනුව ඔයාලට bigද smallද කියලා ඔයාලට බලලා ඒක ට්‍රේඩ් එක ඕපන් කරලා ඔයාලට ඒ ට්‍රේඩ් දාගැනීමේ හැකියාව තියෙනවා. ඒකට පැහැදිලි නැති කොහොමද ඔයාලා මේ විදිහට මේක ට්‍රේඩ් කරලා මුදල් earn කරගන්නේ කියලා. ඒතර ඔයාලට සිග්නල් වල ට්‍රේඩ් කරලා මුදල් earn කරගන්න පුළුවන්. එතකොට ඔයාලට chart ටික හදාගෙන ඔයාලට මේකේ මුදල් earn කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් copy trading කියලා තැනක් තියෙනවා. copy trading කියන තැනට આવත් අපිට බලා ගන්න පුළුවන් අර ටිකම තමයි. ඒසවල බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් simulation කියන තැනක් තියෙනවා. අන්න එතන touch කරන්න. එතන touch කරලා ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න විදිහට demo account එකක් ලබා දෙනවා. මෙතනින් ඔයාලට USDT ප්‍රමාණයක් ලබා දෙනවා. USDT 20000ක විතර ප්‍රමාණයක්. ඒකට ඔයාලට මේක හරහා පුළුවන් මේ chart එකට trade කරන්න. අතර මෙවයින් ඔයාලට පුළුවන් ඔයාලට මේකට පුරුදු වෙලා ඔයාලට මේ විදිහට live balance එකට update වෙලා වැඩ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට මෙතනිනුත් ඔයාලට පුරුදු වෙන්න trade දාගන්න පුළුවන්. පුරුදු වෙන්න තමයි මෙතනින් trade දාන්න තියෙන්නේ. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අපිට balance එකක් ලබා දීලා තියෙනවා. අන්නේ balance එක use කරලා අපිට මෙතනින් පුළුවන් trade කරන්න පුරුදු වෙලා අපිට ඊළඟ step එක නැත්තම් අපි live account එකට මුදල් දාගෙන වැඩ කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපිට beginner tasks කියලා option එකක් තියෙනවා. tasks center එකක්. අන්න එතෙන්ට ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට ඒකේ tasks තියෙනවා. ඒතර ඒ tasks ඔයාලට complete කරලා ඒකෙන් bonus අපිට ලබා ගැනීමේ හැකියාව දෙනවා. beginner කෙනෙක් විදිහට ඔයාලා මේකේ වැඩ පටන් ගන්න කෙනෙක් නම්. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මාකට් එක තියෙනවා. ඒතකොට මේ විදිහට Bitcoin මාකට් එක, Ethereum මාකට් එක, USDT මාකට් එක මේ මාකට් තුන පාදක කරගෙන තමයි මේ කට්ටිය වැඩ කරන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතනින් අපිට refer option එක තියෙනවා. අපිට යාළුවන්ට invite කරලා මුදල් earn කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන් අපිට refer option එක තියෙනවා. අන්න එතෙන් ඊට පස්සේ බලා ගන්න පුළුවන් එන්න විදිහට අපිට මෙතනින් refer link එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපිට refer commission හම්බ වෙන විදිහ තියෙනවා. එතකොට යාළුවෝ ට්‍රේඩ් කරනකොට තමයි අපිට ලබා දෙන්නේ. ඒතර විදිහට අපේ යාළුවෝ trading volume එක විදිහට USDT 1000ක trading volume එකක් හදනවා නම් අපිට USDT 10ක මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා level 1 users ලගෙන්. ඊට පස්සේ level 2 users ලගෙන් අපිට බලා ගන්න පුළුවන් 0.5ක reward එකක්. ඒ වගේම level 3 වෙනකම් මේ විදිහට refer system එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් අපි මේ විදිහට මෙතනින් refer කරාට පස්සේ refer කරපු කට්ටිය trade කරනකොට අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ balance එක මෙන්න මේ විදිහට add කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ඔයාලට මේ විදිහට නැවතත් profile mark එක touch කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට මෙතෙන් ආවට පස්සේ ඔයාලගේ total assets එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් තව අපිට තියෙනවා මෙතනින් profit and loss report කියලා තැනක් තියෙනවා. අන්න එතන touch කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලගේ daily profit එක ඒ වගේම ඔයාලට ඒ ටික බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා profit කරපුවා ටික මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒතර මම අද trade දෙකක් දාගත්තා. trade දෙකක් දාගෙන මේ විදිහට USD 2 ප්‍රමාණයක් මම මේ විදිහට profit එකක් ලබා ගන්න තියෙනවා. හරි දැන් අපි බලමු අවසාන වශයෙන් කොහොමද මේක හරහා withdrawal ලබා ගන්න කියලා. මෙතනින් බලා ගන්න පුළුවන් withdraw කියලා tab එකක් තියෙනවා. අන්න එතන touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන address එක bind කරන්න කියලා තමයි. ඊට පස්සේ ඔයාලා මේක confirm කරගන්න පුළුවන්. මෙතෙන් ආවට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලගේ email address එකට verification code එකක් මෙතනින් යවන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට email එකට එන code එක මෙතනට ඇතුළත් කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලගේ address එක මෙන්න විදිහට ලබා දෙන්න පුළුවන්. USDT විදිහට ඔයාලට address එක ලබා දීලා USDT TRC address එක ලබා දීලා withdraw ලබා ගන්න පුළුවන්. ඒතර මෙතනින් bank කියන තැනට ඔයාලා බලා ගන්න පුළුවන් bank එකටත් ඔයාලට මුදල් withdraw ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් ඔයාලට code එක send කරන්න පුළුවන්. ඒ වගේම user name එකක් ඇතුළත් කරලා bank card number එක ඇතුළත් කරලා ඔයාලට මේ විදිහට මේකේ account ටික modify කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ modify කරගත්ත පස්සේ ඔයාලට මේකේ withdraw ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි මම මෙතන මගේ ඇඩ්‍රස් එක බයින් කරගත්ත. ඇඩ්‍රස් එක බයින් කරගත්තට පස්සේ මේ විදිහට withdraw කියන තැන touch කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට කලින් වගේම type එක තියෙනවා. ඔයාලට USDT විදිහට withdraw ලබා ගන්න පුළුවන්. USDT withdraw ලබා ගන්න නම් ඔයාලට USDT 5 වෙන withdraw ලබා ගන්න පුළුවන්. withdrawal free එක විදිහට USDT එකක් කැපිලා තමයි අපේ withdraw එක හම්බෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් receiving address කියලා ඔයාලා save කරගත්ත address එක මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතනින් TRX කියන තැන touch කරගත්තොත් TRX අපිට 30 ඉඳන් withdraw ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට withdraw free එක විදිහට TRX දෙකක් කැපිලා තමයි අපේ wallet එකට withdrawal එක හම්බ වෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට
ලීගල් ට්‍රෙන්ඩගෙන් තැන්ට අවරස් බලාගන් පුළගෙන අපට එතින් අපේ විටෝල අඩ්‍රස් බයින් කළ තාමන තර බැංක් ඩීටෙල්සල් අපට එතින් විට්ටෝ ලබාගැනීමේ හැකියාවත් තියෙනවා එතර දැන්වලට තේරෙන්ට කොහොමදත් මේ කරහ විට්ටෝ ලබාගන්නේ වගේම කොහොමදත් මේක ට්‍රේඩ් කරන්නේ වගේම වලට මේක විට්ටෝ ලබාගන දේ වගේ ට්‍රේඩ් කරන විදිහ වගේම මේක වැඩකරන විදිහ ගනම කතා කලා ඉවට එතරමක්කර ගැටලුවත් තියෙන වලට කමෙන්ට කරන පුලන් වලගේ ගැටලු තියෙන කමෙන්ට කල වලට සඳගන්න පුළුවන් වගේමට මේක ට්‍රලිගම් ගරුප ලින් වලට සිගනල් ලබාගැනීම හැකියාව තියෙන වලට දේවල් පැදිලට ඇති තුරම මේ විඩ්‍රෝයක් ලබාගන්න විදියගනම ෂෝට් විඩියක් අප්ලෝඩ් කරන ම මේක විඩ්‍රෝය එකක්දාලා වලට ලයි විඩ්‍රෝල එකක්දාලා ෂෝට් විඩියකින් පෙන්න්න මේක තම මට මේ සයිට් ගැන කතා කරන්න ඔන්න තොරවලට පුළුවන් මේ සයිට් එක වැඩ කරන්න බිගෙන කෙනෙක් විදිහර වැඩ කරන්න වලට බෝනස් ලබා ගැනීමත් හැකියාව තියෙනවා අරිතුරලා ස්ටප්ටික ෆලෝ කරන්න අනිවාන ස්ටප්ටිය ෆලෝ කරන්න කියන්නේ වලගේ බැලන්ස එක ලොස්සන එක වලක්වාගන්න තමයි අදාලක ස්ටප්ටික ෆලෝ කරන්න කියන ස්ටප් අටක් කතාදාගන්න අට වැඩියෙන් ලොස්සයගෙන ගියොත් වලගේ බලන්ස අප රිෆන් කර ගැනීම හැකියාවතන ඔටෝමටිකලම රිෆන් කර ගැනීමේ හැකියාව තියෙනවා තොරමලා ලබාදන කල්කුලේෂන් වලට අනුවලට ස්ට්‍රේට්ලා ගැනීමේ හැකියාව තියෙනවා මේක වෙරිෆයි් කම්පනයක් වලට වෙරිෆයි් කම්පනයක් කියල බලන්න පුළුවන් වලට දේවල් මුලින්ම පෙන්වා තොරවලට පුළුවන් මේක වැඩ කරගන යන්ද මේ සයිට වැඩ කරන ටවල්ට ලොස්ක පොෆිට් එක දරාගන් පුළුවන් නොට හෙම දරාගන් පුළුවන් කෙනෙක්න විතරක් කොල් වැඩ කරන්න කළම මතක් කරනවා හරි එතට ම වීඩ කවසන් කරන්න විඩ කවසන් කරල මතක් කනවා තමත් අපේ චන ස්ට්‍රප් කලෙක නත චන එක ස්ට්‍රප් කලෙක නිකල මතක් කන්නකම මඟද විඩික සම්ගන්නවා හමෝටම සුබම සුබදවසා